කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ප්‍රතිකරණය හමුවේ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කරච් චිකින්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩලු 7ක සුපර් ජයක් වාර්තා කිරීමට පෙෂාවර් සල්මි කණ්ඩායම සමත් වුණා. ලාහෝරේ කඩාපි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසී වාසී දිනා පළමු පන්දුර පහර දුන් කරච් චිකින්ස් පිතිකරුවන් නියමිත පන්දු 20 අවසානයේදී කඩලු 9කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 182ක්. ජේසන් රොයි ලකුණු 85යි. පන්දු යීමේදී අලිරාසා කඩලු 4ක් විදහෙළුවා. ලකුණු 183ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පෙෂාවර් සල්මි කණ්ඩායම පන්දු 18යි පන්දු 5කදී කඩලු 3ක් පමණක් දැවි ලකුණු 186ක් ලබා තරගය ජයගත්තා. PSL තරගාවලිය පුරා පිත්තේ රිද්මේ සොයාගෙන සිටින කුසල් මෙන්ඩිස් මෙම තරගයේදීද ඩොදවි ලකුණු 80ක් රැස් කර ගැනීමත් කැපී පෙනුණා. කුසල් මෙම තරගාවලියේ මේ දක්වා ඉහළම ලකුණු රැස් කළ පිතිකරුවාද වන අතර මේ වන විට ඔහු රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 493ක්. කුසල් මෙන්ඩිස් නියෝජනය කරන පෙෂාවර් සල්මි කණ්ඩායම මෙවර තරග වාරයේ මුහුණ දුන් තරග 9න් 8ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.